ආයුබෝවන් ළමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දෙපහර පුණිගු ජුවලන එන්ජින් එක ක්‍රියාකාරීත්වය පිළිබඳව. මේ දෙපහර එන්ජින් එකේ උඩු පහර හා යටි පහර කියලා පහරවල් දෙකක් විතරයි තියෙන්නේ. මෙම දෙපහර එන්ජින් වල චූසන කපාටය පිටාර කපාටය කියලා කපාට දෙකක් පිහිටලා නැහැ. නමුත් මේ එන්ජින් වල චූසන කවුළුව පිටාර කවුළුව හා මාරු කවුළුව කියලා කවුළු තුනක් පිහිටලා තියෙනවා. දැන් අපි මේ එන්ජින් එකේ පහරවල් දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විඩිවෙන්න පරීක්ෂා කර බලමු. පළමුව උඩු පහර. උඩු පහරේදී පිස්ටනය DDC සිට TDC වෙත ගමන් කරන අතර ක්‍රමයෙන් චූසන කවුළුව විවෘත වී ඉන්ධන වාත මිශ්‍රණය දඟර කඳ කුටීරය වෙතට පිරවේ. ඒ වගේම තමා මාරු කවුළුව හරහා දහන කුටීරය වෙත ගමන් කළ ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනයට ලක්වේ. උඩු පහර අවසන් වනවත් සමගම පුළිඟු පේනුව මගින් ලබා දෙන පුළිඟු හේතුවෙන් සම්පීඩනය ලක් වූ ඉන්ධන දහනය වී පිස්ටනය පහළට තල්ලු කර හරිනු ලැබේ. මේත් සමගම යටි පහර ආරම්භ වේ. යටි පහරේදී ක්‍රමයෙන් පිටාර කවුළුව විවෘත වී දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරය නිවතට යනවත් සමගම චූසන කවුළුව වැසී පවතී. එමෙන්ම එම අවස්ථාවේදී ක්‍රමයෙන් මාරු කවුළුව විවෘත වී දඟර කඳ කුටීරයේ තිබෙන ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරය වෙතට ගමන් කරනු ලැබේ. මෙම ක්‍රියාවලින් නොනවත්වා සිදුවීමෙන් දෙපහර පුළිඟු ජුවලන එන්ජිමක ක්‍රියාකාරීත්වය සිදුවේ.